ලංකාවේ ක්‍රිකට් ඉවරයි. දැන් පොඩකින්න මේක මගේ අන්තිම ලාස්ට් ෆයිනල් ප්ලෑන් එක. හරි. සංගෝය මහේලා අපහු ලංකාවේ ටීම් එකට ගෙන්නනවා. ආවේ නැත්තම් ලංකාවේ පුරවැසි අහෝසි කරනවා කියනවා. බූම්. ඊට පස්සේ සිංහල නම් තියෙන හැමෝම ලංකාවේ ටීම් එකට අනිවාර්යෙන් ගහන්න ඕන කියලා නීතියක් ගෙනල්ලා සුනිල් නරයින් ඔය ෆක සමන්නයි රවි බොපරාවේ ලංකාවේ ටීම් එකට ගන්නවා. බූම්. ඊට පස්සේ ටයිම් ට්‍රැවල් කරලා 1992කට ගිහිල්ලා පැට් කමින්ස්ගේ අම්මව තාත්තව බෝට්ටුවකින් ලංකාවට ගෙනල්ලා ඒ බෝට්ටුවෙම මෙන්ඩිස්ගේ අම්මලා ඔසි යවනවා. බූම්. ඊට පස්සේ සංගගේ චමරිගේ ගෙවල් වලට පැනලා ඒ දෙන්නගේ DNA ගන්නවා. අපේ බණ කියන බයෝ කරන කොල්ලෙක් ඉන්නවා රතුගල කියලා. උට කියලා ලැබ් එකක 1 ඩවුන් ගන්න පුළුවන් පර්ෆෙක්ට් බැට්ස්මන් කෙනෙක් හදනවා ඒ DNA වලින්. බූම්. තව අපේ මාතර කොල්ලෙක් ඉන්නවා ගුරුකම් කට්ටඩ වැඩ කරනවා. උට කියලා බන්දුන වර්ණපුරේට පණ ගන්නවා. එතකොට කැප්ටන්සි ප්‍රශ්නෙත් හරි. බූම්. තව සිරාජ්ජා ඉරාජ්ජා ඉපදෙද්දි මාරු කරනවා. බූම්. ඊට පස්සේ ඉංග්‍රීසි නුන් අපි යටත් කරගෙන හිටපු කාලේට හරියන්න අපිට උන් යටත් කරගෙන ඉන්න ඕනේ කියලා උන්ගේ ටීම් එකේ හොඳ ඔක්කොම අපේ ටීම් එකේ ගස්සනවා. මට උඹේ දුක තේරෙනවා. හරි ලංකාව අපි පොඩි කාලේ හොඳ ක්‍රිකට් බැලුවා. ඒක ඉවරයි. ඒකයි එන්නෙත් නෑ. ඒක ඇක්සෙප්ට් කරලා මූව් ඔන් වෙයන්. ඊට වඩා කොච්චර ජීවිතේ ආතල් දේවල් තියෙනවද? නෑ. ඒ වුණාට මං කියන්නේ අපිට අඩ එක පාරක් මුංග ඩිෆෙන්ඩ් කරන එක නවත්තලා බැනලා බලපන් කොච්චර ආත්මෙට සැනසීමක් දැනෙනවද කියලා. කොමාත් එක්ක කියපන්. ලොන්තෙව්. I feel so good, macha. Lontev. Let's go. ඒකනේ මං කියන්නේ. Lontev. එහෙනම් මිනිහෙක් ඉදින් පරිණත වෙන්න ලෑස්තිද?